අර අර ග්‍රීක තරුණයාට කැලේකට ගිහිල්ලා ඊට පස්සේ එයා කැලේ අර මේ විලක් ගාවට යනකොට එයාගේ රූපය අර විලෙන් අර විලේ වතුර තුලින් යා ඒක පිළිබිඹු වෙනවා. අර එයාගේ රූපය වැටෙනවා කියලා කියන්නේ හේමලයා වතුර වැටෙන්න පටන් ගන්නවා. හරිද? ඔව්. වතුර වැටලා තියෙනකොට එයා රැවටෙනවා. ඒ වතුර වැටලා ඉන්නේ දිව්‍යාංගනාවක් වෙන්නද කියලා. එයා මොකද කරේ? එයා අර හැම වෙලේම ඇවිල්ලා ඊට පස්සේ වතුර දිහා බලලා අර එයා හිතලා තින්නේ එයාගේ මුණ දැකලා නැහැනේ මෙච්චර කාලෙකට. ඔව්. එතකොට එයා හිතලා වෙන එයාත් අර බල්ලගේ රැවටීම නේද එයා ඉන්නෙත් එතකොට. ඔව්. එතනදි පෙන්වන්නේ රැවටීම තමයි. රැවටීම නේ. එතකොට ග්‍රීක තරුණයා මොකද එයා බලලා අවසානෙට එහෙම ඉන්න මං ඇතයි කියලා හිතාගෙන ඉඳලා මොකද කරේ අවසානට ඒ වැවටම පැනලා මැරෙනවා අය. ඔව්. ඉතින් අවසානට මොකද උනේ? අන්නේම රැවටීම. ඒ රැවටලා එයා මැරුණා. ජීවිතෙන් එයා ඒ කියන්නේ ඒ රැවටීම තුලම මේ ජීවිතය කෙලවර වෙනවා. ඔව් ඒක හරි. ඒකම තමයි මිනිසුන්ටත් වෙන්නේ. වෙලා තියෙන්නේ. ඒතර සත්තුන්ගේ මිනිසුන්ගේ අතර වෙනසක් නැහැ. සමහරක් වෙලාවට සත්තු ඊට වැඩිය නිදාසක ඉන්නවා මිනිසුන්ට වැඩිය. ඔව් ඉතින්. නේද? ඔව් සත්තු දන්නේ නැහැ. අපි ගෙවල් දොරවල් අදාගෙන අරකයි මේකයි කරගෙන ඒ එක එක කතන්දර සංකල්ප අදාගෙන ජීවත් වෙනකොට අපිට ඇත්තටම මානසික නිදහසක් නැහැ නේ. අනිවාර්යෙන්ම. නේද? අපි ජීවත් වෙනවා කියලා කිව්වට ඇත්තටම අපේ ජීවිතයක් කියන එකක් නැහැ නේ. ජීවිතය කියන එකම තියෙන්නේ මොකද්ද? අර මං කිව්වේ අර පරම්පරාවෙන් ගෙනාපු මතවාද තුල තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ අර කන්සෙප්ට් වල ඒ කන්සෙප්ට් ඇට්ටක් කරගෙන ඔව් අපි ජීවත් වෙන්නේ මේකේ. අපිට ඇත්තටම මේකේ ජීවිතයක් කියන දෙයක් නැහැ නේද? ඔව් ඒතකොට මම මේ කියවුවේ මොකක්ද දන්නවද ඔයාලට? අන්න අර රැවටීම තුල තමයි ඒතකොට අර ලෝකයේ කියන දේවල් ඒතකොට මුණ ගැහෙන්නේ. මමත් ලෝකයක් අර හැමදේම මුණ ගැහින්නේ. එතකොට මේ අර බුද්ධ පණිවිඩය ඇහුනට පස්සේ හරිද? බුදුහාමුදුරු දේශනා කරපු පණිවිඩය ආපු කෙනෙක්ට මොකද වෙන්නේ? එයාගේ අර රැවටීම එයා තේරුම් ගන්න මුලින්ම. තේරුණාද? රැවටිලා ඉන්න බව එයා තේරුම් ගත්තට පස්සේ හරිද? එයාගේ අර මතවාද මොකද කරන්නේ? එයා අර සමහර මතවාද අර ඇත්තක් කියලා හෝ බොරුවක් කියලා පෙන්වන්න හදපු මතවාද ඒ මතවාද දුඩ läගගෙන යාලා ඇත්තක් බොරුවක් කියලා කිය මේක දැඟලුවේ. ඔව්. එතකොට එයාලා මොකද කරන්නේ? මතවාද ඔක්කොම බිමින් තියනවා අය. ඔව්. ඔළුවේ පුරවගෙන හිටපු අර එක එක මතවාද. ඒවා අයින් කරනවා. අයින් කරනවා නෙමෙයි ඒවා යථාර්ථය අවබෝධ කරගන්න. යථාර්ථය කියන්නේ ඒ මතවාද ඔක්කොම යා බිමින් තියනවා. ඒ බර යා ඔළුවේ තියාගන්න ඕනේ නෑනේ. අනිවාර්යෙන්. ඔව්. අනුන්ගේ බරක් ඇයි තමන්ගේ ඔළුවේ උඩ තියාගෙන ඉන්නේ. තමන්ගේ කරේ තියන් ඉන්නේ. දැන් ඔයා හෙලෝ. ඔව්. කිය. දැන් ඔයා හිතන්නකෝ ඔයා මිනිස්සෙක්ව ඔයාගේ යාළුවෙක් කියලා හිතන්නකෝ. හරි හරි ඉතින් කියන්නකෝ. ඔයාගේ යාළුවෙක්ව ඔයා කරේ තියාගෙන ඉන්නවා. හරිද? ඔයා යාළුවෙක්ව කරේ තියන් ඉන්න. මොකද වෙන්නේ? එතකොට ඒකට රැවටිලා. නෑ ඔයා කරේ තියන් ඉන්නකොට ඔයාට වෙහසක් නැද්ද ඒක? ඔයා කරේ තියාගෙන තමයි අර මේ එයාව ටවුන් මට එක්කන් එනවා. ඔයා යන හැම තැනම ඔයා එක්කන් යනවා. ඒක මොකද වෙන්නේ? ඔයාට වෙහසක් නැද්ද ඒ කරේ තියන් යන මේක ගමන යන ගමන වලට වෙහසක් නැද්ද? ඔව් ඉතින්. ආයාසකින් වා ඒක දරාගෙන ඉන්න බෑ. අවසානට ඔයා මොකද කරන්නේ? දැන් මම ඔයාට ඒතර මාව හම්බ වෙනවා. ඔව්. ඔයා දැන් ඔයාගේ යාළුවෝ කරේ තියා කියලා අවස්ථාවේදී පාරේ මාව හම්බ වෙලා. හරිද? මම කියනවා ඔය කරේ තියන් හිටපු එක දැන් ඇති නේද? එහෙනම් දැන් ඔය කරේ තියන් ඉන්න බර බිමින් තියන්න කියලා කියනවා. ඔයා මොකද කරන්නේ? බිමින් තියනවා නැත්නම් ආයෙ කොහා කරේ තියා ගන්නවද? ඈ? එතකොට ඉතින් නෑ ඇත්ත කතාවෙත් ඉතින් ඇත්ත කතාව නම් බිමින් තියනවනේ නේ ඔය බිමින් තියනවනේ. එතකොට මොකද වෙන්නේ? නිදහස් නේදවා? එතකොට නිදහස් වෙනවා. එතකොට ඔයා මොකද කියන්නේ? ආයෙ කටින්ම වගේ පිට වෙනවා බුදුන් දැක නිවන් දැක්කා වගේ කියලා. ඔව්. මාර සෑල්පක් කියලා. ඉතින් අර මතවාදත් අන්න ඒ වගේ තමයි. එයා මේ ඔයාගේ මතවාද නෙමෙයි මේ අනුන්ගේ අර පරම්පරාවෙන් ගෙනාපු අර මතවාද තමයි ඔළුව කරේ තියන් ඉන්නේ.
කරේ තියාගෙන මේ හැමතැනම දුවන්නේ. ඒක හරි. ඒ වැත්තක් කියලා හිතාගෙන කොයි වෙලාවකරි මාව හම්බෙලා මම ඔය ටික බිමින් තියන්න කියලා කිව්වට පස්සේ ඔයා බිමින් තියනවා. එතකොට ඔයා නිදහස් වෙනවා. ඔව්. එතකොට ආයෙ ඔයා මතවාදයකට එළඹෙන්නේ නැහැ. හරි කියලා වැරදි කියලා. ඔව්. දැන් ඊයේ මට මිනිස්සෙක් හම්බුණා. හරිද? ඔව්. ඒ මිනිස්සයාද ඒ අංකල් කෙනෙක් එයා මගෙත් එක්ක ඔය ගැන කතා කරා. කතා කරනකොට එයාගේ මතවාදයක් ගැන කතා කරා මට. මොකද්ද එයාගේ මතවාදී? එයා කිව්වා මේ සංසාරේ ඉඳන් අපි මෙරි මෙරි ඉපදෙනවා. එතකොට මේ අපි මැරිලා කොහෙට යයිද කියන්න අපි දන්නේ. ඒක නිසා මේ ආත්මෙ මොකක් හරි පිනක් දාමක් කරගන්න හිටියොත් තමයි අපිට මොකක් හරි දෙයක් තියෙන්නේ කියලා ඕම කතන්දරයක් කිව්වා. කර්මය එයා පිළිගන්නවා කියලා කිව්වා. අපි කරපු කර්ම තමයි මේ ගෙවන්නේ කියලා යම් මතවාදයක් එයා කිව්වා. හරිද? හෙලෝ. ඔව්. හරිද? යම් මතවාද ටිකක් එයා කිව්වා. මතවාද ටිකක් නේ එයාට කවුරු හරි අහලා දැනගත්ත දේවල් ටික එයාගේ මතයක් එයා කිව්වා. හරිද? ඔව් කිය. ඊට පස්සේ මම හැබැයි එයාගේ මතේ ප්‍රතික්ෂේප කරන්නවත් පිළිගන්නවත් ගියේ නැහැ. ඇයි ඒ? ඔයාට මතවාදයක් නැහැ ඉතින් ඒකනේ. ඒ කියන්නේ දැන් එයාට කෙසේ වෙතත් මට මතවාදයක් තියෙන්න එපා. ඔව්. ඔයාට මතවාදයක් නැති නිසා ඒක අවුලක් නැහැ ඉතින්. දැන් එයා කියන මතවාදය මට පිළිගන්න හෝ නොපිළිගන්න මට අර ඒක එහෙම අවස්ථාවක් නැහැ. ඇයි ඒ? එයාගේ මතේ එයා දරාගෙන හරිද? ඔව්. එයා ඒ මතේ කරේ තියන් ඉන්න තාක්කල් එයාගේ නිදහස එයාට තියෙයි. එයාගේ නිදහසද දුකද එයාට තියෙයි. හරිද? එයා නිදහසද දුකද කියන එක එයා කරගාගනි. ඔව්. මේම කිව්වොත් එක්ක නිදහස හෝ එක්ක සැප හෝ දුක. ඒ මතවාදය තුලින් එළඹෙන දුකට හෝ සැපට එයාට මේවා වෙන්න වෙනවනේ. ඔව් ඉතින්. නේද? ඔව්. දැන් එයාගේ මතවාදී කවුරු හරි බැන්නොත් එimhe එයාට තරහා යන එකෙන් ඇති වෙන්නේ මොකද්ද? දුකක්නේ. ඔව්. එතකොට ඒ දුකත් කාගේ කර උඩ තියාගෙන ඉන්නේ? ඒකත් එයාගේම කරුණ. ඒකත් එයාගේම කර උඩනේ. ඔව්. එතකොට සැපත් එහෙමයි. එයාගේ මේ මතවාදයට කවුරු හරි මේ කැමති කියලා එකඟ වුණොත් එයාට සතුටක් දෙන්න. ඒ සතුටත් එයා මොකද කරන්නේ? එයාගේ කර උඩම තමයි තියාගන්නේ. අනිවාර්යයෙන්ම. ඒතකොට තව ටික දවසකින් කවුරු හරි ඇවිල්ලා මිනිස්සෙක් ඇවිල්ලා කිව්වොත් ඒ මිනිස්සයාගේ මතේ වැරදි කියලා ඒකේ දුක වැරදි කිව්වම මොකද වෙන්නේ? ඌට මල පනිනවා තරහා යනවා. ඒකේ දුකත් කාටද? ඌටම තමයි. අර කාසියක දෙපැත්ත වගේ දෙපැත්ත මාරුව වී ඔය සැපයි දුකයි කියන එක තමයි තියෙන්නේ. ඒක හරි. හැබැයි මං එයාගේ මතේ ප්‍රතික්ෂේප කරන්නවත් පිළිගන්නවත් මම ගියේ නැහැ. ඒතකොට මම කිව්වා මටත් තියෙනවා මතවාදයක්. හැබැයි මම ඒක කියන්නම්. හැබැයි මට එහෙම මතවාදයක්වත් නැහැ කියලා කිව්වා. එහෙම මතවාදයකට මම බැඳිලත් නැහැ කියලා කිව්වා. ඔව්. මටත් තියෙනවා මතවාදයක්. හැබැයි මම මේ මතවාදයකටත් බැඳිලා නැහැ. ඔයාට ඕන නම් මම මේ මතවාදය ගැන කියන්නම් කියලා කිව්වා. එයා කිව්වා කියන්නේ කියලා. මම ඊට පස්සේ කිව්වා මේමයි. ඒ කියන්නේ මේ අපි යමක් පිළිගන්න හෝ නොපිළිගන්න යනවා කියන එක තුලම තියෙන්නේ අපිට අර ලෝකයක අර දික්තියක් තුල තමයි මේවා අර සියලු අර සාපේක්ෂතාව ගොඩනගන්නේ කියන එක. ඒ කියන්නේ මිනිස්සු විසින් ගෙනාපු අර මතවාද තමයි අපි ඔළුවේ දාගෙන ඒ වැත්තක් කරගෙන මෙච්චර කල් ජීවත් වුනේ. හරිද? දැන් මේ හිතන්නකෝ. අපිට පොඩි කාලේ පාට කන්නාඩි දෙයක් දාගෙන හිටියේ නෑනේ අපි. ඔව්. අපි ඉපදිලා සාමාන්‍යයෙන් මේ දවසෙන් අපිට අර මොකක් හරි ලේබල් එකක් ගහලා හරිද? අපි ඉපදුනේ මෙන්න දවසක කියලා දාලා පාට කන්නාඩි දෙයක් මුලින්ම අපිට දානවා. මොකද්ද මුලින්ම දාන පාට කන්නාඩිය? අපිට මුලින්ම දාන්නේ අන්න ඔබ ඉපදුනේ මෙන්න මේ දවසේ. මෙදින. ඔව්. එහෙම කියලා පාට කන්නාඩි දෙයක් අපිට දානවා මුලින්ම. ඊට පස්සේ මොකද්ද? නමක් කියන දෙයක් දානවා. ඔය එක එක පාට කන්නාඩි ටිකක් පාට කන්නාඩියක් දාලා මුලින්ම දාපු පාට කන්නාඩියෙන් තමයි ඊට පස්සේ ලෝකේ පටන් ගන්නෙ. ලෝකේ දිහා බලන්න පටන් ගන්න ඊට පස්සේ අර ළමයා. ඔව් ඒ කන්නාඩි වලින්. ඒ කන්නාඩි වලින්. ඔව්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ මේ ළමයාට? අන්න අර මම කිව්ව චිත්ත වේව්ස් වලට මොකද වෙන්නේ? එයාගේ වේව්ස් වැඩි වෙනව නේද? අඩු වැඩි වීමක් සිද්ධ වෙනව නේද? ඒ කම්පන මම කිව්වේ අර මතවාද හරි වැරදි මොකක් හරි කතන්දරයක් නිසා. ඔව්. එහෙම සිදුවීමක් සිද්ධ වෙනවනේ.
අනිවාර්යෙන්ම. එතකොට එයා මොකද කරන්නේ? අන්න අර පාට කණ්ණාඩිය දාගෙන තමයි ඊට පස්සේ ලෝකේ පරිහරණය කරන්නේ. එයාට යාවත් ලෝකයක් මුණ ගැහින්නේ අන්න අර සමාජයේ තිබ්බ ගොඩනගලා ඒක නිර්මාණය කළා දීපු මතවාද අර මතවාද ඇතුළු පාට කණ්ණාඩි දෙකේ තමයි යා ලෝකෙ දිහා බලන්නේ දැන්. එයාගේ ඇස් දෙකෙන් ලෝකෙ දිහා බලනවා නෙවෙයි. ඔව් අරව තුලින්නේ බලන්නේ. ඔව් ඒකද. ඒක. එයා බලන්නේ දැන් අන්න අර මේ මිනිස්සු විසින් දාපු පාට කණ්ණාඩිය තුලින්. ඔව්. දැන් එයා කොහමද දැන් අවුරුදු 10ක් දැන් එයාට ඇත්තරම දැන් ඒ අවුරුදු 10ක්ද අවුරුදු 20ක්ද කියලා කියන්නේ මොකක්ද එතකොට? අන්න අර පාට කණ්ණාඩිය. ඒ කාලයේද වේගයේද අවකාශයේද මේ හැම ලෝකයේද මමද මේ සියලු දේවල් තියෙන්නේ හරිද? අන්න අර පාට කණ්ණාඩි දෙක ඇතුලේ. ඒක ඇත්ත. එයාට ඕන වෙලාවට අර පාට කණ්ණාඩි දෙක මාරු කර කර බලනවා ඉතින්. මේක හරි. ඔව් ඒක තමයි නේද? ඒක හරි අපරාධයක් නේද? ඔව්. එතකොට මෙයාට මම කොහොමද මේ මෙයා මේ පාට දෙක කණ්ණාඩි දෙක දාගෙන බලපු කෙනා එක දවසක් මම හම්බ වෙන්න එනවා. මම කියනවා ওই පාට කණ්ණාඩි දෙක ගලවලා බිමින් තියන්න කියලා. ඔව්. එතකොට මොකද කරන්නේ මෙයා? මෙයා බිමින් තියන්න කැමති නම් විතරයි නේද එයා බිමින් තියන්නේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මෙයා කැමති නම් එයාට බිමින් තිය දැන් මං අහනවා එයාගෙන් ප්‍රශ්නයක් එතකොට. ඔයාට ඕනේ නිදහසද වහල්භාවයද කියලා. ඔව් නිදහසනේ. ඔව් එයා දැන් මේමනේ මම එයාට පැහැදිලි කරලා දෙනවා. එතකොට වහල්භාවය නම් ඔයා මේ දාගෙන බලන පාට කණ්ණාඩි දෙක ඔයාගේ එකක් නෙමෙයි. අනුන්ගේ මතවාදයි ඔයා මේ පාට කණ්ණාඩිය තුලින් දකින්නේ. ලෝකය කියලා දකින්නේ මම කියලා දකින්නේ. ඊළඟ ඔය තව කෙනෙක්ට කාගේවරි මතවාද වලට läගගෙන ඒවා ඇත්ත බොරුයි එතකොට මේ අර සමහරක් වෙලාවට පිළිගන්නවා ප්‍රතික්ෂේප කරනවා මේ මොකක් කර දෙයක් කරගන්නේ මතවාදයක් උඩ läගගෙන ඉන්නේ කාගේරි වහල්භාවයකට ඔයා. මං අහනවා ඔයා වහල්භාවයටද කැමති ඔයාගේ නිදහසටද කියලා. ඔයාගේ නිදහස නම් අන්න ඔයාගේ පාට කණ්ණාඩි දෙක ගලවලා බිමින් තියන්න කියලා කියනවා. අන්න එතකොට එයා පාට කණ්ණාඩි දෙක ගලවලා බිමින් තිබ්බොත් සැබෑවටම එයාට නිදහස් වෙනවා. එහෙනම් එතකොට එයාට ආයි මතවාදයකට läග ගන්න පුළුවන්ද? බිමින් තිබ්බට පස්සේ. මතවාදයකට läග ගන්න බැහැ නේ. läග ගන්න බෑ. මොකද වෙන්නේ? අන්න එතකොට නිදහස් වෙනවා එයා. මානසික නිදහසකටපත් වෙනවා. එයාට එයාගේ කියලා මොකුත් නෑ මතවාදයක්. läග ගන්න ආයේ. එයාට මේ ලෝකයේත් එක්ක තර්ක කරන්න විතර්ක කර කර මේකේ දඟලන්න දෙයක් ඒ කියන්නේ අර එහෙම අත්දැකීමක් නෑ එයාට. අත්දැකීමක් නෑ කියලා කියන්නේ අර ලෝකයේ කියලා තර්කය කරන්න හරිද? එහෙම මතවාදයකට එයා එළඹෙන්නේ නෑ ඊට පස්සේ. පැහැදිලිද? ඔව්. මතයි නරකයි කියලා හරි නේද? මොකක් හරි මේ සාපේක්ෂතා නිර්මාණයෙන් මං කිව්වේ අන්න අර මතවාද තුල. අර දිට්ඨියක් තුල, රැවටීමක් තුල. එයායි කණ්ණාඩි දෙක ගලවලා බිමින් තිබ්බට පස්සේ සැබෑ නිදහසයට මුණ ගැහෙනවා. මුණ ගැහෙනව නෙමෙයි සැබෑ නිදහසකටපත් වෙනවා එයාගේ මනස. නේද? ඔව්. ඉතින් එයාට ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉතින් පස්සේ. ඉතින් මතවාදයක් නැතුණාම ඉතින් නිදහසම තමයි තියෙන්නේ නේද? නිදහස. එතකොට මම අර කිව්වේ වෙවුස් කියලා. එතකොට අර ඒ අර කම්පන මං කිව්වේ එයාගේ ඇති වෙන අර දැන් එයාට එතකොට මොකද වෙන්නේ? එයාට අර මතවාදයකට läග ගන්නේ නැති වෙනකොට läග ගන්න මතවාදයක් නැති වෙනකොට මොකද වෙන්නේ? එයාගේ මනස සම්පූර්ණයෙන්ම අර ඒ කියන්නේ පිරිසුදු වෙනවා නෙමෙයි. හරිද? එයා කොහොමද පිරිසුදුවේ තමයි ඉන්නේ. හැබැයි යම් මතවාදයක් läගගත්තොත් එහෙම läගගෙන ඉන්නවා නම් නේද එයාට අර මං කිව්වේ චිත්ත වේ කම්පන කියලා. ඔව්. ඒවල අර කම්පන ස්වභාවය වැඩි වෙන්නේ. කම්පන ස්වභාවය වැඩි වෙන්නේ. ඒ වෙවුස් වැඩි වෙන්නේ. ඔව්. ඒ අර හේතුව නිසානේ මේ මතවාදවල තියෙන දැන් කවුරු හරි හරි කිව්වොත් වැරදි කිව්වොත් එයා මතවාදී läගගෙන ඉන්න නිසා එයාට තරහා යනවා නිතර තරහා යනවා නිතර මොකද වෙන්නේ? දුක් වෙනවා සතුටු වෙනවා මොකක් හරි. සතුටින් ඉන්නවට වැඩිය මිනිස්සු දුකෙන් ඉන්නේ. ඒතකොට මොකද වෙන්නේ? අර කම්පනවල තියෙන වේගය වැඩි වෙනවා කියන වැඩි වෙන එක නේද වෙන්නේ? ඔව්. එතකොට මම මේ කියන කතාව මොකක්ද දන්නවද මේ තේරුම? අන්න අර වේව්ස් වල